අපි අද රසම රස කට්ලට් හදන්නයි යන්නේ. අපි බලමු කොහොමද හදන්නේ කියලා. හොඳට තඹගත්ත අල ටිකක් මේ විදිහට පොඩි කරගන්න ඕනි. ඒකට එකතු කරන්න සැමනුත් ඕනි. රට ලුණු, සුදු ලුණු, හොම්මිරිස්, කරපිංච, හීන්යට ලියාගෙන තෙල් ටිකක් පෑන් එකකට දාලා රත් වුණාට පස්සේ අපි මේ විදිහට ටෙම්පරාදු කරගමු. මුලින්ම කරපිංචයි සුදු ලුණුයි රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනි. ඊට පස්සේ අපි ඒක බැදෙනකොට ඒකට රට ලුණු ටිකයි හොම්මිරිස් ටිකයි එකතු කරගන්නවා. රට ලුණු ටික හොඳින් තෙලේ බැදීගෙන එනකොට අපි ඒකට සැමන් ටික එකතු කරගන්නවා. සැමන් ටිකත් අපි හොඳට තෙලේ ටෙම්පරාදු කරගමු. ඊට පස්සේ අපි අර පොඩි කරගත්ත අල ටිකත් එකතු කරලා ලුණු කුඩු, කෑලි මිරිස්, ගම්මිරිස් ඒවත් දාලා මිශ්‍රණය හොඳින් කලවම් කරගමු. විනාඩි 3-4ක් යනකොට මිශ්‍රණය හොඳින් කලවම් වෙලා තියෙන්නේ. දැන් මේ මිශ්‍රණය අපි ටිකක් නිමින්න දීලා මේ විදිහට බෝල හදාගමු. හදාගත්ත බෝල ටික බිත්තර සාරුවේ ඔබලා බිස්කට් කුඩු තවර ගන්නයි යන්නේ. මේ විදිහට බිස්කට් කුඩු ටික සේරම බෝලවල තවර ගන්න. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා ටික පත්තු කරලා අඩු ගින්දරේ තෙල් ටික රත් වෙනකොට අපි මේ හදාගත්ත බෝල ටික බැද ගන්නයි යන්නේ. බලන්නකො මේ බෝල බැදෙනකොට ලස්සන පාටක් එනව නේද? දැන් අපි බෝල ටික ඔක්කොම බැදගෙන ඉවරයි. පේනවනේ. මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. උඩින් තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ගිහින් එන්නම්.